දෙව්දත් නොදිටි මොක්පුර ගම් නියම් ගම් ගානේ පයින් ඇවිදිමින් එක අපූර්ව මිනිස්සෙක් ඉස්සර කාලෙක මිනිසුන්ට දහම් දෙසනවා. ඒ සසරෙන් එතර වෙන හැටි ගැන සරල පෙනුම, උඩඟු නැති ඉරියව්, සරල විස්තර කිරීම හා දැනුමත් එක්ක මේ අපූර්ව මිනිස්සයා දඹදිව පුරාම ආදරේ දිනා ගන්නවා. එයාට අපි බුදුන් කියනවා. එහෙමයි අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ. ඒ ඉගෙනීම් තේරුම්ගත් තවත් සරල මිනිස්සු කොටසක් කහ ගැවුණු කපුසිවුරු දූවිලි වැකුණු මූණු එක්ක නිර්වත් දෙපා බිම ඇවිද්දවමින් දෙන දෙයක් අරගෙන කුස පුරව ගනිමින් ගම් නියම් ගම් ගානේ යමේ මිනිසුන්ට දහම් ගැන කියලා දෙනවා. ඒ අයට අපි භික්ෂු කියනවා. ඒ හරි අපූර්ව මිනිස්සු කොටසක්. ඒ මිනිස්සු මම තාමත් හොයනවා. මූණ පුරා පියුර උලාගෙන දිලිසෙන සිවුරක පොට හද මහා ලොකු ආසනයක උජාරුවට වාඩි වෙලා තොල් ආලේපන මැද්දෙන් බොරු කියන මේ මිනිස් කොට්ටාශය ඒ අයමද කියලා මට හිතුණු වාර අනන්තයි. හතර වටේ ගොඩ නැගුණු තාප්ප මැද මහා ගේට්ටු මහා මාලිගා විදුලෙලි මැද්දෙත් ඒ අය මාලිගා හදනවා. ඒ මාලිගා ජේතවනාරාමය, මහමෙවුනාව, කුසිනාරාව වගේ නම් වලින් විකිනෙද්දී තට්ටු ගාන තව ඉහළ යනවා. ඒ තට්ටු තවුතිසාවට ළඟ බව වටේ පිටේ මිනිස්සුන්ටත් හිතෙනවා. හිටියනම් අද පටාචාරා ඒ ගෑණි තවම හෙළුවෙන් උඹලගේ ගේට්ටුව ඉස්සරහා කවියක් ලියනවා. ඇත්තරම නැද්ද මුන්ට ලැජ්ජාවක්? උන්ගේ පිටිපස්සේ යන්නේ උන්ටවත් අඩුම ගානේ. V8 එකට ප්‍රාඩෝවට මර්සිඩීස් බෙන්ස් එකට ගුටි ඇනගෙන මරා ගන්න මෙහෙ නොයිමුණු මිනිස්සු දැන් අපිට අත්හැරීම ගැන කියලා දෙන්න එනවනේ. රන් පිළිම රන් පොළු මැද්දේ රහත් වුණා කියන ඒ ඇත්තුව අපිට දුකින් මිදෙන්න කියනවද? අයියෝ, ඒ මිනිසුන්ගේ බැංකු ගිණින් වගේම ඒ හිත් කුණු වලින් ගඳින් පිරීලා මිරිස් මාළුවක් නොදී කාපු වරදට වැටියක් හදවලා දඩුවම් දෙන්න තරම් ගණින්නාන්සෙලා කුහක වුණු කාලයක් තිබුණාදෝ කියලා හිතෙනවා. එදා ලංකාතිලක ගඩලා දෙනිය මාලිගාවගේ අහස්ස උසට ගොඩනැගෙද්දිත් කවුරුත් දැක්කද කඩු ගන්නාවේ පළ 4 අම්බලමේ ඇතුළට වැහි වතුර පිරීලා ගලන හැටි? රාජ්‍යාගේ මාලිගාවයි ගණින්නාන්සෙලාගේ විමානයයි අහස උසට නැගෙද්දිත් එදත් ඒවා ගොඩ නගන මිනිස්සු ඉලුක් පැලේ නීදින බව කවුරුත් දැක්කේ නෑ. වත්තේ කුඹරේ ඔට්ටු වෙන මිනිස්සු දෙයියනේ කියලා නෙලාගත්ත විහාල් ටික ලැවුළු ටික අර හදපු මාලිගා ළඟට ගෙනත් දෙද්දි සුවපත් වේවා කියලා සමච්චලට කියපු ගණින්නාන්සේලා කවුරුත් දැක්කද? ඒ මිනිස්සු විඳින දුක? පින්පව් නිරය තවුතිසාව පෙන්නම මිනිස්සුන්ගේ ඊහ මොළ ටිකත් හුරක් ගෑවා. ධාතු බෝධි පිළිම හාස්කම් ගැන කියමින් නිතරම පාලකයන්ව ගුණාට ඇඳුවා. අන්තිමට මේ කාටවත් මේ ජීවිතේ නැති වුණා. මරණින් මතු ජීවිතෙත් නැහැනේ. මොකද එදා ඉඳන් දේශනා කළේ බොරු හා මනස්කාත විතරයි. ගෞතම බුදුන්ගේ ඉගැන්වීම නෙමිනේ. ඒ බොරුව දැක්ක සැබෑ බුද්ධ පුත්තු කැලේට හිමීට වැඩියා. ඇයි කියලා නම් අහන්න එපා. කොණ්ඩේ දලදාව හංගගෙන ආපු හේමමාලාටත් තාවම කිලි. බෝධිශාඛාව ගෙනාපු සංගමිත්‍රත් කිලි. උඹලා දෙසනවා තාමත්. ඒ ගැහණු තවම පහත මාලේ තනියම. අඩුම ගානේ ඡන්ද අයිතියවත් නැහැ මේ වෙනකල්ම. මෙහෙණින් වහන්සේලාට කවුද මේ පිරිමි සංස්කෘතිය හැදුවේ? සසරින් එතර වෙන්න බණ දෙසනවා වෙනුවට කියන්නෙම කුණුහරුප. කී දහක් ගන්නවද බණක් කියන්න? 25 එහා පැත්තේ රුසියානු තරුණියෝ, තායි තරුණයෝ අසපු අස්සේ සූදු කෙලෙද්දී උන් හිතන්නේ අපි නොදන්නවා කියලා. ආහාර වේලට බාස්මති චිකන් කරි නොතිබ්බොත් උන්ගේ කට උල් වෙනවා. ඒ මදිවට ඌරු මස් කාලා රාත් බොනවා. ඒක සෝෂල් මීඩියා ඇවිල්ලා දාලා මුළු රටටම කියනවා මෙහෙම තමයි කරන්න ඕනි කියලා. මේ බුදුවරුද? ඉංගලන්තේ, ඇමරිකාව, ප්‍රංශය වගේ සුප්පිරි රටවල වඩින මේ මිනිස්සු සිවුරු ඇඳගෙන එකෙක්වත් සූඩානයට, ඇෆ්ගනිස්තානයට, සෝමාලියට වැඩියද? දහම් දෙසන්නේ ඩොලර් යුරෝ වලට විතරද මේ ගණින්නාන්සෙලා? ගංගා පලලා නයි අරන් ඇවිත් අසරණ මිනිස්සු රැවැට්ටුවා. බුදුන්ගේ නෑයෝ කියලා මිනි මරුවන්ට පිරිත් නූල් ගැට ගහමින් හෙදියන්ගේ වැටුම් තීරණය කරන්නෙත් උන්. විශ්වවිද්‍යාල මහපුටු ගන්නෙත් උන්. පිල් මාරු කරන දේශපාලන නරුමයන්ට සෙත් පතන්නෙත් උම්මයි.
දාමරිකයන්ට පිරිත් නූල් බඳින්නේ තුන්. කැසිනෝ විවෘත කරන්න යන්නේ තුන්. කවුද මේ අමුතු සත්ත්ව කාන්නේ? එහෙම හිතෙන්නේ නැද්ද ඔබට? අවුරුදු 4-5 පොඩි උංග මහාන කරන්නේ තුන්මයි. හොරකමක්, කුපාඩිකමක්, රණ්ඩුවක් වුණොත් ඒකට ගෑවෙන්නේත් හැබැයි උම්මයි. අන්තිමට ගුරුවරිට සාරි අඳින්න කියලා දෙන්න යන්නේත් උන්. පොඩි උන්ට ලිංගික විද්‍යාව උගන්වන්න එක තීරණය කරන්නේත් උන්. උන්ට ඒක කුණුහරුපයක්. හැබැයි තනින් තන පොඩි කොල්ලෝ කෙල්ලෝ මිරිකන එක උන්ට කැපයි. බඩගින්නට කලන්තේ දාන ළමයි උන්ට පේන්නේ නැහැ. කන්න නැති කමන ඉස්කෝලේ ඉන්න නැති ළමයි උන්ට පේන්නේ නැහැ. උන්ගේ වීහෙත් වානවල තියෙන කළු විදුරු වගේ තමයි උන්ගේ හිතුත්. හරීම කළුයි. මිනිසුන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යාවිද මන් දන්නේ නැහැ. දුප්පත් මිනිස්සු කටවහගෙන ඉන්නේ නොදන්න නොදකින සහ නොතේරෙන හින්දා නෙමෙයි. සිවුරට ගෞරවයක් හිතේ තියෙන නිසා. මං හිතන්නේ එහෙම වෙන්න ඇති. කෝ අවුරුදු 2000 ගානක් තිස්සේ හදපු රට මම නිතරම මගෙන්ම අහනවා. රටයි සමාජයයි බංකොලොත් අන්තිමට රෑ 8න් පස්සේ කෙල්ලෙක්ට තනියම පාරක යන්නත් බෑ. 2500ක් තිස්සේ හදපු සමාජයේ පුස්සක් කෝ කට්ටියගේ කෙරුවාව. තමුන් මෙච්චර කල් හදපු රට බංකොලොත් දැන්වත් මහාන වෙන්න හිතුනොත් හොඳ නැද්ද? දායකයෝ දැන් මූණටම අහනවා ඒත් සමහර අය විතරයි. මුළු රටක් සමාජයක් අවුරුදු ගානක් තිස්සේ රවටපු උඹලගේ සසර බොහෝම දුරයි. උඹලා ගැන දුකයි බං ලැජ්ජාවක් ගෑවිලාවක් තියනවද? උඹලා දන්නේ වික්ටෝරියාගේ කුහක නීති මිස ගෞතම සිද්ධාර්ථගේ ඉගැන්වීම් නම් නෙමෙයි මේ කරන දේවල් එක්ක. උඹලට වෙන ජීවිතයක් නෑ. එදා ඉඳලා උඹලා කරේ වංචාව රැවටිල්ල. උඹලා අපිට අමුත්ව නොවි. අපි තේරුම් ගත් දහම උඹලට තේරෙන්නේ නැද්ද? සිවුරක් දාගත්තට උඹලා වෙනස් උනේ නෑ. උඹලා රටට සාපයක්. බුදු දහමට හෙනයක්. වෛරයක් නෑ. ඒ සමාජය රට ගැන හරිම දුකයි අපිට. මේ මොන්ට්‍රියල් අපි